ඉතින් ඔයත් ෆෝන් එකක් යූස් කරන කෙනෙක්ද? එහෙනම් ඔයාලට තියෙන ලොකම ගැටලුවක් තමයි ඔයාගේ ෆෝන් එකේ යූස් කරනකොට බැටරිය මණ්ඩ වහිනවා. ඒ හින්දා මම ටිප් ටිකක් අරන් ආවා. මේ ටිප් ටික යූස් කරොත් කලින්ට වඩා බැටරි එක බහින එක අඩු කරගන්න පුළුවන්. ඒකින්ද වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම් බලන්න. වීඩියෝ එකට යන්න කලින් ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාන්න අමතක කරන්නත් එපා. ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් පොඩි වෙලාවක් අරගෙන මගේ channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් එන notification button එකටත් ඕල් දාලා තියාගන්න. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි එන අද වීඩියෝ එක පටන් ගමු. හරි guys මම පළවෙනි ට්‍රික් එක හැටියට තෝරගත්තේ ඒ dark mode කියන එක. අපි ඔයාලම දැන් dark mode දාගන්නේ කොහොමද කියලා. හරි guys මම මේ dark mode දාන්න කලින් check කරලා මෙන්න මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන white color වලින්. අපි දැන් dark mode දාලා බලමු. අපි setting app එක open කරගෙන මෙතන display and brightness කියන option එකට ගිහින් මෙතන light theme සහ dark theme කියලා එකක් තියෙනවා. අපි මේක dark theme වලට දාගන්න ඕනේ. හරි. මෙන්න මේක විතරයි කරන්න තියෙන්නේ simple. අපි දැන් බලමු. මෙන්න මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ dark mode දැම්මහම අපිට බැටරි එක බයින් එක ටිකක් අඩු කරගන්න පුළුවන්. හරි දැන් ඔයගොල්ලෝ දන්නේ නැති dark mode දාගන්න. dark mode දාගත්තාම අපිට ෆෝන් එකේ බැටරි එක බයින් එක ටිකක් අඩු කරගන්න පුළුවන්. මම දෙවෙනි ට්‍රික් එක හැටියට දාගත්තේ brightness. අපිට ෆෝන් එකේ brightness ගතිය අඩු කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඔයා brightness ගතිය පුළුවන් තරම් අඩු කරගෙන තියාගන්න. මෙන්න මෙහෙම ගොඩක් වැඩි කරන්නත් යන්න එපා. සාමාන්‍ය ගානට මෙන්න මේ ගානට විතර තියාගන්න. එතකොට අපිට ෆෝන් එකේ බැටරි එක සාමාන්‍ය ගානකට අඩු වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. අපිට ෆෝන් එකේ brightness ගතිය අඩු කරගත්තාම ෆෝන් එකේ තියෙන lighting එක අඩු වෙන හින්දා බැටරි එක තියාගන්න පුළුවන්. මේක තමයි මම දෙවෙනි ට්‍රික් එක හැටියට කතා කරේ. අපි එහෙනම් දැන් ඊළඟ ට්‍රික් එකත් බලමු. තුන්වෙනි ට්‍රික් එක හැටියට දාගත්තේ ඔයාගේ ෆෝන් එකේ charge කරනකොට 90ට වඩා charge කරන්නත් එපා. ඔයා 20ට අඩුවෙන් කොයිම වෙලාවක charge එක තියන්නත් එපා. මොකද එතකොට ඔයාගේ බැටරි එකට හානි වෙන්න පුළුවන්. ඔයා charge එක 20ක් 97 අතර කොයි හැම වෙලෙම තියන්න. එතකොට අපේ බැටරි එකට හානි වෙන්නේ නැහැ. එතකොට අපේ බැටරි එක ඉක්මනට වහින්නේ නැහැ. ඒකින්ද ඔයා හැම නිතරම බැටරි එක 20ත් 97 අතර තියන්න. 100 කරන්නත් එපා කොයි වෙලේවත් බැටරි එක සහ 20ට අඩුවෙන් තියන්නත් එපා. එතකොට අපේ බැටරි එකට හානි වෙන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ ට්‍රික් එකත් බලමු. ඔයා නිින්දට යනකොටත් ෆෝන් එක charge එකේ තියන්න එපා. මොකද ඔයා අපි හිතමුකෝ ෆෝන් එක charge එකට ගහන්නේ 50. පැය දෙකක් යනකොට ෆෝන් එක full charge වෙනවා. ඒ පාර ඉතුරු පැය ඔක්කොම full charge එකේ තමයි ඔන් වෙලා තියෙන්නේ. එතකොට බැටරි එකට හානි වෙන්න පුළුවන්. ඒකින්ද කොයිම වෙලේවත් ඔයා නිින්දට යනකොට ෆෝන් එක charge එකට ගහන්න එපා. තව අපිට ගොඩක් ඒවා එකෙන් වෙන්න පුළුවන්. ඒකින්ද ඔයා කොයිම වෙලේවත් නිින්දට යනකොට ෆෝන් එක charge කරන්න එපා. මම පස්වෙනි ට්‍රික් එක හැටියට තෝරගත්තේ ඔයාගේ ෆෝන් එකට එන ඔරිජිනල් charger එකම use කරන්න. පුළුවන් තරම ඔරිජිනල් charger එක use කරන්න. ඔයා fake chargers ගන්න එපා. මොකද ඒවල ඔයාගේ ෆෝන් එකේ battery capacity එකට හරියන ඒවා තිබ්බොත් විතරක් ගන්න. නැත්නම් battery capacity එකට හරියන ඒවා නැති වුණොත් අපේ ෆෝන් එකේ battery එකට හානියක් වෙන්න පුළුවන්. fast chargers ගත්තොත් ඒ කියන්නේ ඔයාගේ battery capacity එකට වඩා ගොඩක් වැඩි charger එකක් ගත්තොත් ඔයාගේ battery එකට හානියක් වෙන්නත් පුළුවන්. ගොඩක් slow වුණොත් ඔයාගේ battery එකට හානියක් වෙන්නත් පුළුවන්. ඒකෙන්ද පුළුවන් තරමක් original charger එකම use කරන්න. හයවෙනි ට්‍රික් එක හැටියට මම තෝරගත්තේ ඔයාගේ ෆෝන් එකේ wallpaper එක. ඔයාගේ ෆෝන් එකේ wallpaper එකට dark wallpaper එකක් දාන්න. නිකන් ඒ කියන්නේ lighting වැඩි wallpaper එකක් දාන්න එපා. එතකොට ඒකට battery capacity එක ගොඩක් යනවා. ඒකින්ද ඔයා dark wallpaper එකක් දාන්න. මොකද ෆෝන් වල lighting වැඩි වෙනකොට ඒකට යන බැටරි එක ගොඩක් වැඩි වෙනවා. ඒකින්ද ඔයා කොයිම වෙලෙත් හැම නිතරම හැම එකම dark කරලා තියන්න බලන්න. එතකොට ඔයාගේ බැටරි එක සාමාන්‍ය ගානෙන් බහින එක අඩු කරගන්න පුළුවන්. මේ ටිප්ස් ටික ඔයා යූස් කරොත් ඔයාට බැටරි එක බහින එක ටිකක් සාමාන්‍ය වශයෙන් අඩු කරගන්න පුළුවන්. අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. මේක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.